ලෝකයේ තියෙන අරුම්පුරුම දේවල් ගැන එක දිගට දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් අපිත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලා දන්නවද රත්තරන් වලටත් වඩා මිලාදික කෑමක් ගැන? ඒ තමයි කැවියර්. ඒවා මාළු බිත්තර. ඒත් මේ ලෝකේ ලක්ෂරි ෆුඩ් එකක්. මේ බිත්තර දාන්නේ ස්ටර්ජන් කියන මාළුව. මෙයා බිත්තර දාන්න අවුරුදු 10ක් 20ක් වගේ කාලයක් ගන්නවා. මේ කැවියර් කිලෝ එකක් ලක්ෂ ගණන් මිලියන ගණන් වෙනවා. සාමාන්‍යයෙන් මේක ආහාරයට ගන්නේ රොයල් ෆැමිලි එහෙම නැත්නම් 5 star hotels වල. කැවියර් කන්නේ බ්‍රෙඩ්, බ්ලිනීස්, ක්‍රැකර්ස් වගේ දේවල් එක්ක. ඒ වගේම මේක ආහාරයට ගන්න ලෝහමය හැඳි භාවිතා කරන්නේ නැහැ. ඒකට දැවමය හෝ බෙලිකටු වලින් ඒ සඳහාම සාදන ලද හැන්දක් භාවිතා කරනවා. මේ වගේ තවත් මිලාදික කෑම ගැන ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. ඔයාලා හැමෝම Lord of the Rings බලලා ඇති. ඒකේ සවරෝන් කියන නම ඇහුණාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් සවරෝන් තමයි ඔයාලා අපි බලපු ෆිල්ම් වල ලොකුම සහ භයානකම කෙනා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ සවරෝන් කියන්නේ තව කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක් කියලා. ඒ තමයි මොගොත්. මොගොත් කියන්නේ මිඩල් අර්ත් වල මුල්ම සහ බලවත්ම දුෂ්ටයා. මෙයා කලින් දෙවි කෙනෙක් වෙලා තමයි හිටියේ. ඒ කාලේ මෙයාගේ නම තමයි මෙල්කෝ. මෙල්කෝ තමයි සවරෝන්ටත් කලින් අඳුරු බලය මුල් කරගත්ත මාස්ටර්. සවරෝන් කියන්නේ මොගොත්ගේ ඊටම විශ්වාසවන්ත සේවකයා. ඔයාලා හිතන්නකෝ සවරෝන්ට තිබුණ බලය එහෙමනම් මොගොත්ට කොච්චර බලයක් තියෙන්නේ නැතිද කියලා. මොගොත් ඔහුට යුද්ධ කරන්න ඔහුගම කියලා සේනාවක් හැදුවා. ඒ තමයි බෙල්රොක්ස්, ඩ්‍රැගන්ස්, ඕක්ස්, වෙයාවුල්ස් and වැම්පයර්ස්. සවරෝන්ගේ හමුදාවට වඩා ගොඩක් ලොකු හමුදාවක් තමයි ඒ. ඒතකොට මොගොත්ගේ හමුදාව පාලනය කරේ ඔයාලා දන්න සවරෝන්. ගොඩක් දෙනෙන් දැනක් හිටියේ නෑ නේද? සවරෝන් කියන්නේත් වෙන කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක් කියලා. ඔයාලටත් මේ වගේ දන්නේ දේවල් දැනගන්න තියෙනවනම් අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. ඔයාලට දැනගන්න දේවල් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එතකොට අපි වීඩියෝ එකකින් ඔයාලට ඒ ගැන විස්තර අරගෙන එන්න. ඔයාලා දන්නවද ලෝකෙ කිසි දෙයකට බය නැති සත්වෙක් ඉන්නවා කියලා? ඒ තමයි හනි බැජර්. මෙයා කැලේ රජා වුණ සිංහයාටවත් බය නැහැ. ඇත්තම කිව්වොත් සිංහයෝ 10ක් ආවත් මෙයා නම් බය වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන තද සහ ඇදෙන සුළු සම නිසා සිංහයාගේ දත් වලින්වත් මෙයාට තුවාල කරන්න බෑ. ඒ වගේම මෙයාට විෂගුරු සර්ප දර්ශනයකින් පවා නොමැරී ජීවත් වෙන්න පුළුවන්. සර්පයෙක් දෂ්ට කරොත් මෙයා ටික වෙලාවක් සිහිසුන්ව ඉඳලා ආයෙ නැගිටලා ඒ සර්පයම ආහාරයට ගන්න જાතිය කෙනෙක් තමයි මේ. මෙයා වැඩියෙන්ම කන්නාස කැම තමයි මේ පැණි. ඔයාලටත් හනි බෙජර් කෙනෙක් අල්ලගන්න ඕනේ නම් මේ පැණි ටිකක් අරන් ගියා නම් හරි. ඔයාලා දන්නවද ලෝකේ ඉතාමත් වේගවත්ම සත්වයා කවුද කියලා? එතකොට ඔයාලට මතක් වෙන්නේ චීටා. එහෙම නැත්නම් මශ්යා. එහෙම නේද? ඒත් නෑ. ඒ තමයි අහසේ රජ කරන පෙරග්‍රීන් ෆැල්කන්. මෙයා තමයි අහසේ ඉන්න මාරයා. මේ පක්ෂයාගේ විශේෂම දේ තමයි මෙයාගේ වේගය. පැයට කිලෝමීටර් 320ක් වගේ වෙනවා ඒ වේගය. ඒ නිසාම තමයි මෙයා ලෝකේ වේගවත්ම සත්වයා කියලා හඳුන්වන්නේ. මෙයාගේ ඇස ගැටෙන ඕනම කෙනෙකුටත් වන්නේ මරණය. ඔයාලා හිතන්නකෝ ඉතින් මේ වගේ වේගයකින් යන මෙයාගේ එකපාරක් වදිනොත් කොහොම තියේවිද කියලා. මෙයාගේ ඇස් මිනිසට වඩා 8 ගුණයක් පේනවා. කිලෝමීටර් ගණනාවක් දුර ඉන්න පොඩි ගොදුරකටවත් සැඟවෙන්න නම් බෑ. ඔයාලා ගොඩක් දෙනා දන්න USA වල තියෙන B2 යානය හදලා තියෙන්නේ මේ පෙරිග්‍රීන් ෆැල්කන්ගේ හැඩයට කියලා ඔයාලා දන්නවද?